Hi, welcome to my channel. මේ අද බලන්න යන්නේ මගේ pets and plants විතරයි. මොකුත් නෑ උදේ පාන්දරම. It was a very beautiful morning. So I thought of making a small video for you all to මගේ pets ලව introduce කරන්න. මේ ඉන්නේ චීකෝ. ඊට පස්සේ අපේ ගෙදර නිකම් විසිට කෙනෙක් මෙයා මගේ ස්ටැලියන්. මෙයා අලුතෙන් ගෙනාපු මල් පැලයක්. තාම හිටවලා නෑ. හරි ලස්සනයි. but මෙයා නර්සරි එකේ ඉන්නකොට මෙයාගේ මල් හරි dark. ගෙදර ආවයින් පස්සේ purple වුණා වගේ. I don't know what's wrong with that. මේ තියෙන්නේ මගේ garden එකේ ඉතිරි කොටස්. අලුතෙන් පැල දෙක තුනක් ගෙනල්ලා තියෙන්නේ. ඒවා තාම මම arrange කරේ නෑ. මම සාමාන්‍යයෙන් එක සමානව not එක සමානව අර කලර්ස් එහෙම චූස් කරලා මගේ ප්ලාන්ට්ස් ටික ඔක්කොම හරියට ළඟ ළඟින්මයි තියන් ඉන්නේ. ඒක එහෙම තියනවාට රීසන් එකක් humidity එක ඇතුලේ ඒගොල්ලන් තියා ගන්නවා ළඟ ළඟ හිටියාම. දෙවෙනි එක බලන්න හරි ලස්සනයි. ජංගල් වයිබ් එකක් තමයි එන්නේ. මම මෙතනට ගිහලා වාඩි වුණාම අපේ චීකෝ බබාට ඉන්න බෑ. ඇවිල්ලා මූණ පෙන්නනවා. ඒ කියන්නේ පුදුම ඉරිසියාවක් තියෙන්නේ මම පළවල්ත් එක්ක ගිහලා වාඩි වෙච්ච කම. එයාත් දුවල එන්න ඕන. අත ගත්ත ගමන් ළඟට එයි. Such a beautiful dog. හරි ලස්සනයි. හරි කීකරුයි. ඉදිරියේ දෙයාගේ සෙල්ලම්වත් ඔයගලන්ට බලන්න හම්බෙයි. අර කළු පාට පොන්ඩ් එකේ තියෙන්නේ මාළු ටිකයි. normal guppies and koi guppies තමයි තියෙන්නේ. ඒතර වැඩි නෑ. දැන් මම මෙයාව අයින් කරන්න බලන්නේ but එයා යන්නේ නෑ කියලා එතනටම ඇවිල්ලා වාඩි වෙලා ඉන්නවා. and මෙතන සිංගෝනියම්ස් තියෙනවා. වැඩිපුර philodendrons lion මම අලෝකේසියා ජාති වලට හරි කැමතියි. So I have a little collection of alocasias. No, Chico doesn't want to go. එයා කොමාරි මාත් එක්කම එලිලා ඉන්න තමයි බැලුවේ. අතරම මෙයා ඉඳ තමයි තව videos ටිකක් තව clippings ටිකක් ගන්නව බැලුවේ because he does not want to leave me. This is my pride, my joy. මේක Shangri-La photos. මේ හරිම ලස්සන photos මෙයා. මං ගාව තියෙන පැලවලින්ම හරිම වෙනස්. බලනකොට මෙයාට මොනරි ලෙඩක් හැදුනා වගේ. හරි crimson curly leaf එකක් තමයි තියෙන්නේ. but ඒක තමයි එයාගේ හැටි. මේකේ නම Shangri-La. මේක පොතෝස් ජාතියේ එකක් තමයි. so මම මේක ගන්නකොට leaf දෙකක් 2 leaf cutting විදියට තමයි ගත්තේ. දැන් එච්චර වවලා තියෙනවා. ඊට පස්සේ මේ ඉන්නේ මගේ බර්ඩ්ස් කූඩුව. බජිස්ලා තමයි ඉන්නේ. ඒත් දැනට ඉන්නවා 30ක් 35ක් වගේ. and again fishes. මේ තියෙන්නේ කොයි ගප්පි. මේ පොන්ඩ් එක මම බොහොම දුරට පාවිච්චි කරන්නේ propagation center එකක් විදියට. ඒ කියන්නේ මම කපන ප්‍රොප් කරන්න ඕනේ මගේ පැල ටික ඔක්කොම මම මුල් ඇදෙන්නේ මේක තමයි දාලා තියෙන්නේ. this is triangle. මෙයා මැරෙන්න ඕන්න මෙන්න ගියේ කෙනාව කොහොම හරි සේව් කරගත්තා. ඒව කොහොමද මම සේව් කරේ කියලා කියන්න. මේ තව 3 දෙනෙක් ඒ චූටි පැටියෙක් ඉන්නවා. ඒ පැටියව එළියට ගන්න ඕනේ. අම්මා තාත්තා නම් නෙමෙයි but I don't know. මේ අලුතෙන් හදපු ජෝඩුවක්. අර පිටිපස්සේ තව ජෝඩුවකුත් ඉන්නවා. කව පැටවුට. මම හිතන්නේ පැටව 6ක් නැත්නම් 8කට වැඩි දැන්ට ඉන්නවා. and මේක තමයි පොන්ඩ් එකේ ඇත්ත සිටුේෂන් එක. පැටව පිරිලා. මාළු පැටව පිරිලා. I mean පිරිලා. it's like අර මොස්කිටෝ බිත්තර දැම්මා වගේ. right? පිරිලා. ඒ කියන්නේ මට තේරෙන්නේ මේගොල්ලන්ව කොහොමද දැන් එළියට ගන්නෙ. මොකද ඇතුලේ ප්ලාන්ට්ස් ගොඩක් දාලා තියෙනවා හින්දා. ඒ හින්දා ලොකු වෙනකන් තියන් ඉන්නවා. මේ තව කුරුල්ලෝ. මේ ඉස්සරහින් එක හරි කියුරියස් වෙලා.
දැන් මම මොකටද ෆෝන් එක අල්ලන් ඉන්නේ කියලා ඇවිල්ලා බලනවා. ඒම තමයි. Thank you for watching. තව වීඩියෝ එකේ හම්බෙමු. ටටා bye bye.